Okay, my dear students, today also I am going to start the new lesson. Let's start the lesson as soon as possible without wasting our time. අද මම ඔයාලට උගන්වන්න හදන්නේ කර්මකාරක වාක්‍යයක් හඳුන ගැනීමයි කර්මකාරක වාක්‍යයක් හඳුනගෙන අපි ඒකෙන් භාෂාව කතා කරගන්න හැටි මම ඔයාලට අද උගන්වන්න හදන්නේ. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි කර්මකාරක වාක්‍යයක් හඳුන ගන්න විදිහක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ කර්මකාරක වාක්‍ය කීපයක් තියෙනවා. ඇක්ටිව් වොයිස් වාක්‍ය කර්මකාරකයට හරවන විදිහක් තියෙනවා. එතෙන්දී ඇක්ටිව් වොයිස් වාක්‍යයෙන් කර්මකාරයට හැරෙන වාක්‍ය ටිකක් අපි තියෙනවා. ඒක අපි හඳුනගමු ඉස්සෙල්ලාම. දැන් මම මෙහෙම කිව්වොත් එහෙම he may have done the job. ඔහු භාගදා කරන්න නැති ජොබ් එකක්. he must have done the job. ඔහු ෂුවර් එකටම කරන්න නැති ජොබ් එකක්. he could have done the job. ඔහුට තිබුණා කරන්න ජොබ් එකක්. එනනම් එයා ජොබ් එක කරලා නැහැ. could have එකේ තියෙනවා තේරුම could have done the job. එතකොට he shouldn't have done the job. he didn't have done the job. අපරාධ ඔහු කළේ ජොබ් එකක්. බලන්න do එක done කරගෙන ගිය එකේ. දැන් කර්මකාරක වාක්‍යයක් හඳුන ගන්න. මම ඉස්සරම කර්මකාරක වාක්‍ය කීපයක් අරන් ඔයාලට පෙන්නුවේ. ඔය කර්මකාරක වාක්‍ය වලින් ඔයා ඉංග්‍රීසි කතා කරනකොට ඒක ඉස්සෙල්ලාම හඳුන ගන්න විදියක් තියෙනවා. දැන් බලමු අපි කර්මකාරක වාක්‍යයක් හඳුන ගන්න විදිය. ඔයාලට කර්මකාරක වාක්‍යයක් හඳුන ගන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. have එක අවල් තියෙනවා නම් has එක ඇවිල්ලා තියෙනවා නම් had එක ඇවිල්ලා තියෙනවා නම් get එක ඇවිල්ලා තියෙනවා නම් got එක ඇවිල්ලා තියෙනවා නම් ඒක කර්මකාරක වාක්‍යයක්. have, has, had, get, got සමග යෙදෙන ක්‍රියාවල් කර්මයෙන් තියන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ he may have done the job. he may have do එක done කළා. ඊට පස්සේ he must have done the job. ඔව් ෂුවර් එකටම කරන්න ඇති ජොබ් එකක්. he must have done. ඒකත් බලන්න do එක done කරලා තියෙනවා. ඒකට කර්මයෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා he would have done the job. ඔව් කරන්න නැති ජොබ් එකක් කියන්නේ අතීතයේ යමක් කරන්න නැති අඩමාන කරනවා. ඊට පස්සේ කිව්වා he shouldn't have done the job. he needn't have done the job. ඔව් ඒ කියන්නේ අපරාධ කළේ ජොබ් එකක්. දැන් ඔය ග්‍රැමටික ඔන්න මම ඔයාලට පෙන්නනවා ග්‍රැමටික. ඔය තිරේ ඉස්සරහින් මම පෙන්නනවා ආගේ ඉස්සරහා මම පෙන්නනවා. පෙන්නුවට පස්සේ බලන්න ඔන්න බලන්න පළවෙනි ග්‍රැමයක ඔයාලට මම පෙන්නලා තියෙනවා මෙතන he may have done the job. බලන්න ඒකේ තේරුම මොකද්ද? සිංහලෙන් යටින් දාලා දිනවා he may have done the job. ඔව් භාගදා කරන්නේ නැති ජොබ් එකක්. කෙනෙක් යම භාගදා අතීතයේදී කරන්නේ නැති he may have done the job. ඊට පස්සේ ඊළඟ මේකේ පෙන්නලා තියෙන බලන්න he must have done the job. ඔව් ෂුවර් එකටම කරන්නේ නැති ජොබ් එකක්. he must have done the job. ඔව් ෂුවර් එකටම කරන්නේ නැති ජොබ් එකක්. ඊළඟ එකේ කියලා තියෙනවා he would have done the job. ඔව් කරන්න ඇති ජොබ් එකක්. ඒ කියන්නේ අතීතයේ එයා කරන්නේ නැති ජොබ් එකක්. he would have done the job. ඊළඟ මේකේ පෙන්නලා තියෙනවා දෙකක් එකට දීලා තියෙනවා. ඒ දෙකෙන්ම කියන්නේ එක අර්ථය he shouldn't have done the job. he needn't have done the job. බලන්න ඒ කියන්නේ මොකද්ද? අපරාධ වූ කලේ ජොබ් එක. කියන්නේ අතීතයේ යමක් කරපු එක අපරාධ කියන ගමේක පෙන්නවා. ඔන්න ගම දෙක පෙන්නවා. දැන් බලන්න ඔය ටික අල්ලගෙන මම ඔයා ක්‍රමයේ වෙනස් කරගෙන පෙන්නගෙන යනවා. ඒ කියන්නේ දැන් හොඳට බලා ගන්න ඔය ඉස්සරහා වැටලා තියෙන එක හැම වාක්‍යයක් ඉස්සරහම do එක done කරලානේ පෙන්නගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලන්න මම ඒක වෙනස් කරනවා. පළවෙනි ක්‍රමයක දාලා තුනවා he may have done the job. ඒ කියන්නේ ඔව් භාගදා කරන්න නැති ජොබ් එකක් නේ. ඔක වෙනස් කරගන්නවා බලන්න. done එක වෙනකොට අපි ගන්නවා right got down from peta. අපි කියමු බයිනවා peta වලින්. එතකොට අපි ඔය ග්‍රැමයකට අල්ලලා දාගත්තා ඔව් භාගදා peta වලින් බයින්නේ නැති. he may have got down from peta. යට එකටත් අල්ලගෙන යනවා ඔව් ෂුවර් එකටම බයින්නේ නැති peta වලින්. he must have got down from peta. ඔව් බහින්නේ නැති peta වලින් බහින්නේ නැති peta වලින් he would have got down from peta. ඊට පස්සේ කියන බලන්න he could have got down from peta. උඩ තිබුණා බහින්න peta වලින් හැබැයි peta වලින් බැහැලා නැහැ. ඒකෙන් පෙන්නනවා. ඊට පස්සේ කියනවා he shouldn't have got down from peta. he didn't have got down from peta. අපරාධයා peta වලින් බැස්සේ. ඔය රටාව එන්නකොට වෙනස් කරගෙන යනවා. වань ඊළඟ එක එනකොට මම තව වාක්‍යයක් ගන්නවා pass the exam. පාස් වෙනවා එක්සෑම් එක පාස්ඩ් කර්මයට යන්න ඕනි. දැන් have එක තියෙනවා හැම වාක්‍යයකම ඉස්සරහම have එක වැටලා තියෙනවා. have, has, had, get, got එක එකතු කියවල් පාර්ට්ස් පාර්ටිකල් එකෙන් තියන්න කිව්වා. ඒ කියන්නේ කර්මකාරකයෙන් තියන්න කිව්වා. එතකොට හැම එකක් විතර බලන්න have එක ඉස්සරහ do එක done කළා නම් කර්මයෙන් දාලා තියෙනවා. එහෙනම් බලන්න මම කියත pass the exam. ඔව් පාස් වෙන්නේ නැති. ඒ කියන්නේ ඔව් භාගදා එක්සෑම් පාස් වෙනවා. උන්ට වාක්‍යයක් දාගත්තා done එක වෙනකොට pass the exam හදාගත්තා. එහෙනම් බලන්න he may have passed the exam.
දෙවෙනි එකට ගත්තා ඔව් ෂුවර් එකටම එක්සෑම් පාස් වෙන්නේ නැති he must have passed the exam. ඊළඟ එකට ගත්ත බලන්න ඔව් පාස් වෙන්න ඇති එක්සෑම් එක he would have passed the exam. passed right. ඊළඟ ගත්තා ඔහුට තිබුණ එක්සෑම් පාස් කරගන්න. ඒ වාක්‍යෙම තියෙන අර්ථය හැබැයි නෑ එක්සෑම් පාස් කරගෙන නෑ ෆේල් කරගෙන he could have passed the exam right. ඊළඟ එක කියන්නේ අපරාධය ඔය එක්සෑම් එක පාස් කරගත්තේ he shouldn't have passed the exam. he needn't have passed the exam right. තව වාක්‍යයක් අල්ලලා බලමු. බලන්න වෙනස් කරගෙන යනවා. රටාව වේගයෙන් මේව ප්‍රැක්ටිස් කරගන්න. මේ කියන විදියට හොඳට බලාගන්න. අර්ථය වෙනස් කරගන්න. ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට කටින් පිට වෙන පළවෙනි වචන දෙක තුන ග්‍රැමර් කියලා මම ඔයාලට පෙන්නලා තියෙන්නේ. එහෙනම් ග්‍රැමර් වලට අනුකූලව කතා කරගෙන යනවා. ඉතින් එහාට තමයි අපි ඔක දාගෙන කතා කරන්නේ. රයිට්. තව වාක්‍යයක් අල්ලන්න බලන්න. මේ විදියට බලන්න. දවල්ට කනවා. ඒ කියන්නේ ඔහු කන්නේ නැති දවල්ට. කනවා කියන කතන්දරේක හැවුලා බලන්න කර්මයට දානකොට had lunch කරලා වෙනවා. ඇල්ලුව වාක්‍ය ටිකට දාගෙන එහෙනම් බලන්න උඩේ ඉඳලා රටාවකට අල්ලගෙන යනවා. he may have had lunch. ඔහු බාගදා කන්නේ නැති දවල්ට. he must have had lunch. ඔහු ෂුවර් එකටම කන්නේ නැති දවල්ට. he would have had lunch. ඔහු කන්නේ නැති දවල්ට ඒක බාගදාත් නෑ ෂුවරුත් නෑ. ඔහු කන්නේ නැති දවල්ට ඔහුට තිබුණා දවල්ට කන්නේ. හැබැයි දවල්ට කාලා නෑ. he could have had lunch. අපරාධය දවල්ට කෑවේ. he shouldn't have had lunch. he needn't have had lunch. බණ්ඩ තව වාක්‍ය දෙක තුනක් අල්ලගෙන අපි ඉක්මනට ප්‍රැක්ටිස් කරගමු. අපි ග්‍රැමර් එකට වෙනස් කරගමු තව රටාවක් අරගෙන find the job. හොයනවා job එකක්. find the job කියන එකේ අර්ථය හොයනවා job එකක්. කර්මයට එනකොට found the job. අල්ලගෙන යන්න යා මේකට දාලා බලන්න. he may have found the job. ඔහු බාගදා හොයාගන්න නැති ජොබ් එකක්. he must have found the job. ෂුවර් එකටම හොයාගන්න නැති හොඳ ජොබ් එකක්. ඊට පස්සේ ගත්තා he would have found the job. ඔහුට තිබුණා ඒ කියන්නේ ඔහු හොයාගන්න නැති ජොබ් එකක්. අනාගත අතීතයේදී යමක් යාග කරන්නේ නැති. ඊට පස්සේ කිව්වා ඔහුට තිබුණාන හොයාගන්න ජොබ් එකක්. එන අය හොයාගන්නේ නැවත ජොබ් එකක්. he could have found the job. නැත්නම් better job. හොඳ ජොබ් එකක් හොයාගන්න තිබුණා. right. අපරාධය හොඳ ජොබ් එකක් හොයාගත්තේ. එන ගත්තා he shouldn't have found the better job. he didn't have found the better job. right. තව වාක්‍යයක් ගත්තා ඔකට බලන්න උඩින් ඉඳලා අල්ලගෙන එනවා වාක්‍ය රටාවට. බලන්න resign from the job. අස්සෙනවා ජොබ් එකේ. resign from the job. resign එක resign කළා දුන්නා. කර්මයට කොට resign from the job කියන job එකේ කරලා leave the job කියන එකේ අනිත් එක resign from the job. එහෙනම් ඇල්ලුව ඵලයකට he may have resigned from the job. ඒ කියන්නේ බාගදා ඔහු අස්සෙන් නැති job එකක ඊළඟ එක ගත්තා he must have resigned from the job. ෂුවර් එකටම ඔහු job එකෙන් අස්සෙන් නැති ඔහු අස්සෙන් නැති job එකෙන් he would have resigned from the job. right. ඔහුට තිබුණ job එකෙන් අස්සෙ නැහැ. හැබැයි job එකෙන් අස්සලා නැහැ. he could have resigned from the job. අපරාධය job එකෙන් අස්සුනේ. he shouldn't have resigned from the job. he needn't have resigned from the job. right. තව වාක්‍යයක් අල්ලන්න මේ විදිහට බලන්න. එතකොට ඔයාලට කට හුරු වෙනවා. හොඳට උරු කරගන්න. ඕක අල්ලගෙන තව වාක්‍ය කීපයකට ඔයා හදා කතා කරන්න. එතකොට ඔයාලට රටාවල් එනවා. ග්‍රැමර් එක ආදේශ කරගන්න පුළුවන් ඔයාලට කතා කරන ශෛලියට. right. තව වාක්‍යයක් අල්ලන්න වාගේ බලන්න නානවා. right. ඒ කියන්නේ නානවා කියන කතාවේ have bath. බලන්න ඔක කර්මයට දානකොට had bath කරලා අල්ල ගන්නවා. එතකොට බලන්න ග්‍රැමර් එකට යූස් කරගන්නවා ආදේශ කරගන්නවා. පළවෙනි ග්‍රැමර් එක බලන්න he ඔක ගත්තා. නැත්තම් ඔක he එක දානවා she එක දානවා ඕන විදිහකට දාන්න හදා ගන්න පුළුවන්. he පළවෙනි ගත්තා he may have had a bath. ඒ කියන්නේ ඔහු බාගදා නාන්නේ නැති. he may have had a bath. he must have had a bath. ෂුවර් එකට උ නාන්නේ නැති. he would have had a bath. ඔහු නාන්නේ නැති. he could have had a bath. උඩ තිබුණා නාන්න. හැබැයි නාල නෑ. අපරාධය නෑවේ. he shouldn't have had a bath. he needn't have had a bath. right. තව එකක් ගන්න බලන්න යනවා පන්තියට attend the class. අපි හිතමු යනවා ඉංග්‍රීසි පන්තියට කියලා attended the English class. attend the English class එක attended කළා ලනවා. එහෙනම් බලන්න ග්‍රැමර් එකට දාන්න බලන්න he may have attended the English class. he must have attended the English class. he would have attended the English class. he could have attended the English class. he shouldn't have attended the English class. he needn't have attended the English class. අපරාධෝ ඉංග්‍රීසි පන්තියට ගියේ. right. අවසාන වාක්‍ය විදිහට මේකත් හදලා බලන්න
pass the exam. ඒ කියන්නේ නැත්නම් fail the exam කියලා ගමු. fail the exam, fail වෙන exam එක දැන් ඔගේ හරියට රටාවට අරගත්තොත් එහෙම පළවෙනි එක ඉදලා ගත්තා. he may have failed the exam. ඔව් බාගදා exam එක fail වෙන්නේ නැති. he ඉලගත්තා. he must have failed the exam. ඒ කියන්නේ ඔව් sure එකටම exam එක fail කරගන්න නැති. he would have failed the exam. ඔව් exam එක fail වෙන්න ඇති. ඊට පස්සේ ගත්තා he could have failed the exam. අපරාධ උහුට exam එක fail වෙන්න තිබුණා. හැබැයි එහෙනම් fail වෙලා නැහැ pass කරගෙන අපරාධ උ exam fail කරගත්තේ. he shouldn't have failed the exam. he needn't have failed the exam. Right.